දැන් නම් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. දැන් ටවුන් එකට යන්න හිතාගෙන ඉන්නවා. දැන් වෙලාව 16යි 16 කියන්නේ 4යි 16 තමයි දැන් වෙලාව. හයි ඔයාලට අලුතෙන් vlog එකක් ගේන්න බැරිුණානේ. ඒක නිසා මට හිතුණා මගේ හවස් වරුව ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් දැන් වෙලාව කොහොමත් 4යි කාලෙට විතර මම ටවුන් එකට යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. දැන් තෙල් ගණන් හින්දා ත්‍රිවිල් වලින් ගොඩක් ලොකු ගණක් ගන්නවා. පොඩි දුරක් ගියත් රුපියල් 300 350 ගන්න වැඩි කිවර කරගෙන ඉඳි රුපියල් 1000ක් විතර ගන්නවා. ඉතින් ඒක නිසා පොඩි ගමනක් නේ මට තිබුණේ. ඒක නිසා මම ඒ ගාමනේ මෙන්න මෙහෙම දාගත්තා. ඊට පස්සේ අපි ආවා කඩේට. මම ඇත්තටම ගියේ වෙන දෙයක් ගන්න. අන්තිමේටම අයියත් එක්ක අපි හින්දා නම්මනම් ටිකක් එයාට කියලා ගන්න. අද vlog එකේදී මම ඔයාලත් එක්ක බෙදාගන්නේ ගොඩක් අර කෑම චාති. අද මම හදනවා මගේ ලාවකේ. ටවුන් ගිහින් ආවා. ගඩ ගියේ මෙන්න මේ දේ විතරයි ළමයි. හරිද? ඒත් පොඩ්ඩක් මේ ටිකක් ගත්තා. බලමු. ලාවකයක් හදන්න ලාවකක් කියනවා. චොක්ලට් කන්න හොඳ නෑ වැඩි මහත් වෙනවා ළමයි. ඒ ෂූට් එකක් හරි කෑම හරන්නේ අඩුයි මම. ඒ ලාවකේ කන නිසා අදම මට මේක කැවෙනවා. ඉතින් ලාවකේ කන නිසා චොක්ලට් වෙන නිසා මම මේක ගත්තා. මේක නේ මම දැන් චොක්ලට් හරි චාන්චෝ. අලුත් ටිපිලියක් ගත්තා. මේක මේ කලින් කාලා. ඊට පස්සේ ආවා චීසි රාමෙන්. මම චීස් වලට වැඩි කැමති නෑ. ඒ නිසා ස්පයිසි ඇඩ්ලා තියෙන නිසා මේක ගත්තා. ඊට පස්සේ මේ චිකන් KFC කියලා මේ දෙන්නේ චිප්සි ෆ්‍රයිඩ් චිකන් කියලා. ඒ වල කුඩු මේ එකට කුඩට අම්මට කොරිලා හරි හදලා දෙන්න කියන්නේ. මම අද කොරියන් ෂීට්ස් මාකෙකුත් දාලා කොරියන් රාමෙන් එකකුත් කාලා කොරියන් ඩ්‍රාමා එකක් බලන්න කියලා හිටිය ඔයාලත් එක්ක. මට කොරියන් ඩ්‍රාමා එකක් බලන්න එහෙම සෙට් වුණේ නැහැ. අර ඔයාලා හිමන්තරා කියන එක බලලා තියෙනවද? මම මේක බලලා නැහැ. මම ඒක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අනේ ඒක ලස්සනයි නේද මට කමෙන්ට් එකක් දාන්නකෝ. මට ඒක බලන්න හිතෙන්නෙම නෑනේ. මම ඊට පස්සේ ෂීට්ස් මාක් එක දාගෙන ඊළඟ ආය මම අද ඔයාලට නීරා පෙන්නන්න. නීරා කතාවේ මොකද වෙන්නේ? නීරා ෆිල්ම් එකේ කොටස් මම ඔයාලට වෙන්නන්න. මොකද හෝල් එකේදී බලපු නැති අය ඉන්නකොට සම්පූර්ණ ෆිල්ම් එක නම් පෙන්වන්න වෙන්නේ නැහැ. කොපිරයිට් වදිනවා ළමයි. ඒක නිසා මම පොඩ පෙන්නන්න. ඊට පස්සේ මම ලාවගේ හදන්න කලින් ෆේස් මාක් එක දාන්න ඕන ටයිම් එක තියෙනවනේ. ඒ ටයිම් එක ඉවරනකම් මෙන්න මේම හිටියා. ඊට පස්සේ ලාව විනාඩි 5න් ෂීට් මාක් එක දැම්මම පස්සේ සුදු වෙලා. අනේ නෑ කිසිම වෙනසක් වෙලා නෑ. ඉතින් ෂීට්ස් මාක් වල කියන තරමට දැම්මහම ප්‍රතිඵල එනවා කියනනේ. ඉතින් එහෙම දෙයක් නම් මට නම් දැනෙලා නෑ තව. මං ඉතින් අර දානවා ඒක දැම්මහම මට මූණට එන ෆ්‍රෙෂ් වගේ ගතියනේ මන් ටිකක් ආසයි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම කුකින් චොක්ලට් එකේ බටර් ටිකක් අපලා මෙන්න මේකට තියලා උණු වතුර බාස්කට් එකක් ඇතුලේ මෙන්න මෙහෙම පිඟාන තියලා මෙන්න මේ ටික ඩබල් බොයි කරගත්ත. ඩබල් බොයි නේද? ඒකට කියන්නේ චොක්ලට් එක දිය කරගන්නවා කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ බිත්තරයක් අරගෙන බිත්තරේ කප් එකකට දාගන්නවා. ඊට පස්සේ මේ වික්ස් එක නේද මේක කියන්නේ. මෙන්න මේ විදිහට මම මේක හොදලා ගහ ගන්නවා. ළමයි මම කේක් හදන්න දන්නේ නැහැ. එහෙම ලොකුවට oven එකේ එහෙම මර ලොකුවට නිම කරලා. ඔයාලා අපේ ආයිසිම් vlog එක දැක්කනේ. ඒක දැක්කනම් මේ දන්නවා මම කේක් හදන්න දන්නවද නැද්ද කියලා. මන්න මේ පිටියක තමයි මම මේ ගන්න. හැබැයි ඇත්තටම මට මේ රෙසිපි එක නම් හොඳට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම අරකට සීනිත් දාලා බිත්තරේ ගාගත්ත එක එහෙම මර චොක්ලට් දිය කරගත්ත එකට ඇඩ් කරා. ඊට පස්සේ චොක්ලට් එක බටර් එකයි දිය කරලා තිබ්බ එකට බිත්තර චුට්ටක් දාගෙන පාන් පිටිත් මං හිමීට ඒකට දාගෙන කවලම් කරගන්නවා. කවලම් කරගෙන පොඩක් එකවර මම දාගත්තේ නැහැ බිත්තර. මොකද බිත්තර වැඩි වගේ කියලා මට හිතුණා. එතකොට අරක මිදිය වෙනවා වැඩි. ඊට පස්සේ මම ඔන්න ඔය විදිහට කප් දෙකකට දාගත්තා මගේ බටර් එක.
මෙන්න මේ විදිහට ඕනේ හැමතැනම ගාවිලා අම්මගෙන් බැලුනොත් එහෙම මම විතර ගන්න කියලා ඊට පස්සේ අම්මා ආයෙත් මම ඊට පස්සේ වොෂ් දැම්මා. ඊට පස්සේ මෙන්න මේ විදිහට රයිස් කුකර් එකට වතුර තියලා ඊට උඩින්ම ඉන්දියාප්ප තමන වගේ කෑල්ල තියෙන්නේ. එන්න ඒක ඊට උඩින් තියලා ඊට පස්සේ මේකේ පිඟානෙන් ඔන්න ඔහොම වහන්න. ගොඩක් තිබ්බම විනාඩි 5ක් විතර යන්නෙත් නෑ. මෙන්න මේ වගේ ඉක්මනින් එනවා. ඔයාලා ගොඩක් දියර කන්න කැමති නම් ඉක්මනින් ගන්න. දියර කන්න අකමැති නම් ඉක්මනින් ගන්නපුවා. මෙන්න මේ විදිහව මගේ ලාකේකදී මෙතින් බලමු. මෙන්න මේ විදිහට තමයි චුට්ටක් හැන්දෙන් අයින් කරද්දිම මගේ ලාවක් එක්කේ ලාව එන්නේ. මෙන්න මේ විදිහට වෙනවා ළමයි. මේක ඇත්තටම ලේසියිනේ හදාගන්න. පටස් කාලා හදාගන්න බලන්න කප් එක විතරයි. කප් එකයි කුකින් චොක්ලට් එකයි විතරයි අමුතුවෙන් කියලා ඕනේ. ඊට පස්සේ මම ඒක ඉතින් කහිමීට ඉඳගෙන කෑවා. මිටත් එකක් හැදුවා. අපි දෙන්නම තමයි හදලා කන්නේ. හදලා ගද්දි මෙන්න මේ විදිහට ඉවරයි. ඒකට කප් එකේ වැඩි වටේ ගෑවෙන්නේවත් නැහැ, ඇල්ලෙන්නේවත් නැහැ. කන්න පුළුවන් ඒක මං හදන විදියට. ඉතින් ඔයාලට මොනවා හරි මං හදපු විදිහෙන් මේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. දැන් වෙලාව 6:48යි. මේ වෙලාව නම් රැට කැමරට මොනවා හරි ගෙන්න ගන්න ඕනේ. ඉතින් ඒක නිසා එන්න ඒ වැඩේ මං කරා. ටමෙද? අංකල් මේ පරාට ගෙන්න ගන්න ඕනේ. අර මුස්ලිම් කඩේට ඉස්සරහා කඩේ තියෙන්නේ. ඔව් දන්නවා. ඒකෙන් පරාට 10යි. කරි එකක් ඕනේ ආයේ. අනේ ළමයි මං ආල්ලි කියන්නේ ඉන්නේ ඔයාලා හෙයා ට්‍රීට්මන්ට් මොනවා හරි හෙයා කියාගෙන දන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්නකෝ. මගේ කොණ්ඩේ ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නේ මේ දවස්වල එකයි. අපේ අම්මා ආයෙ කෝල් කරලා බඩු ලිස්ට් එකක් කියලා. ඕම් බලන්නකෝ අන්තිමලා බඩු කොට. බඩු ගෙනාවා. ඉස්සරහම කෝල් එකේ කිව්වා. මම කලින් එදා හිටපු එකේ කේක් හැදුවා විතරත් එක්ක බයින් එකේ විතරද කියලා මාරු කරගන්න කොහොමද මම ආයෙ වොෂ් දැම්මා. දැන් ගන්න යන්නේ මං අර චීස් රාමෙන් එකක් ගත්තේ. මට ඇත්තට ඒක හදන්න උවමනා වුණේ. මොකද ඒක අලුත් එකක්. මේක රුපියල් 500 ගණක් වුණේ. ඇත්තට මේක මට නම් රස නෑ. මං හදපු විදිය වැරද්දක් වෙන්නේ නැති. මේ මම කොහොමද චීස් රසට වැඩිය කැමති නෑ. කොහොමද රාමෙන් එකක් අද්දි චීස් රසට ගන්න මම කැමති නෑ. ඒත් ඒ කියන්නේ ස්පයිසි එකක් ටච් වෙනවා. ඒකයි මං ඒක ගත්තේ. මෙන්න මේ වගේ මං හිතන්නේ අර චීස් රාමෙන් එකට දෙනවා. මං හිතන්නේ ඔය දෙක හින්දා එකක් චීස් එන්නේ අනිත් එකෙන් ස්පයිසි මොනවා හරි තියෙනවා. මං ඊට පස්සේ මෙන්න එහෙම කවලම් කරගත්ත මෙන්න මේකේ තමයි චීස් තියෙන. ඒක නිසා කිරි පාට වෙනවා. ඒක ටිකක් අවල ඊට පස්සේ අනිත් එක දැම්මම මේකම කලර් එක වෙනස් වුණා. මේ මම හිතන්නේ ඒක අර මේ සැර තියෙන හින්දා වෙන්නේ නැති. ඒතර චීස් තියෙන නිසා මේක කද්දී අර බටර් නෙමෙයි චීස් ගඳ එනවා. ඒත් මෙන්න මෙහෙම තමයි අන්තිමේටම මම හදාගත්තට පස්සේ ඉමුනේ. මට නම් ඒකේ ලොකු රසක් තිබුණා. ඔයාලට ලොකුවට කොරියන් විදිහටම කටර් දාගෙන කනකොට මේ ඇත්තටම ওই ටික විතරයි කන්න පුළුවන් උනේ. මට ඒ නූඩල්ස් එක ඇල්ලුවේ නෑ. මම ඒක එහෙම තිබ්බා. යමු මං හිතන්නේ ගොඩක් අය කැමති දෙයක්. මං අද ෆිල්ම් එකක් බලන්න යන්නේ. නීරා තමයි මං අද බලන්නේ. ඊට කලින් ස්කින් කෙයාර් කරලා ඉන්න එපා ළමයි. ඉතින් ක්ලෙන්සර් කරගත්තා. සීරම් එක ඇප්ලයි කරගත්තා. මගේ ස්කින් කෙයාර් එක ඉවරයි. මම දැන් නයිට් ක්‍රීම් එක යූස් කරන්නේ නෑ ළමයි. සීරම් එක විතරයි යූස් කරන්නේ. මං අර මගේ ස්කින් කෙයාර් රොටින් එකේදී මං ඔයාලට ගේනකොට ඒ ස්ටෙප් ටික ඒ විදිහට යනවා. මම නයිට් ක්‍රීම් එක අයින් කරලා තියෙන්නේ ළමයි. ඒක ස්කින් එක ඩැමේජ් වෙන නයිට් ක්‍රීම් එකක්වත් බ්ලීචින් ඇඩ්ලා තියෙන ක්‍රීම් එකක්වත් නෙමෙයි. ඒත් මගේ නයිට් ක්‍රීම් එක යූස් කරන්නේ නෑ. මම සීරම් එක විතරක් යූස් කරන්නේ. ඊට පස්සේ මට මං සාමාන්‍යයෙන් දැන් පුරුද්දක් කියලා තියෙනවා. රැට නිදා ගන්න කලින් ෆිල්ම් එකක් බලනකොට ටැමිල් මූවිස් බලද්දි ගොඩක් වෙලා යනවා. ඉතින් මං අද නීර තමයි බලන්න යන්නේ. මම නීර ෆිල්ම් එක හෝල් එකේදී බැලුවේ නෑ. ඔයාලත් හෝල් එකේදී බැලුවේ නැද්ද? එහෙනම් මං අද පොඩි විස්තරයක් දෙන්න. මට සම්පූර්ණ වීඩියෝස් ඔයාලට ගේන්න බෑ. ඒත් මං ටික ටික දාන්නම් අන්තිමේටම. රුපියල් 449ක් මට පේ කරන්න උනා නීර ෆිල්ම් එක ගන්න. මම ඉතින් ඒක බලලා නෑනේ ළමයි. ඊට පස්සේ මම නීර ෆිල්ම් එක ගත්තා. අපි බලමු දැන් නීර ෆිල්ම් එකෙන් මොකද වෙන්නේ කියලා. ළමයි මේක කෙටියෙන්ම කියන්නම් මං. මේක කියන පිරිමි ළමයා බොරු නමකින් ලියුම් හුවමාරු කරගන්නවා. එයා වැඩ කරන තැපල් කන්තෝරුවක. ඒ තමයි නීරා කියලා ගර්ල් කෙනෙක්ට නීරයි මෙයයි දෙන්න ඒ කියන්නේ ලියුම් වලින් ආදරය කරනවා. ඊට පස්සේ මෙයා කැම්පස් එකේදී පොඩි ප්‍රශ්නයක් කියලා කොහොම හරි
තෑපැල් කන්තර ගිනි ගන්න. තෑපැල් කන්තර ගිනි ගත්තට පස්සේ මෙයාගේ යාළුවා ඇවිල්ලා ඔයාට යන්න කියලා එයාව ගමෙන් යවනවා මේ පැත්තෙන්. මෙන්න මෙයා තමයි එයාගේ යාළුවා. මේ ගර්ල් මේකට ආදරය කරාට මේක යාට ආදරය කරලා තිබුණේ නැහැ. මේක හිතින් හිතාගෙන ඉන්නේ නීරා කියලා මෙන්න මේ ගෑනු ළමයාව. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉක්මනින් ඔයා මේ ගමෙන් අයින් වෙලා යන්න නැත්නම් ඔයා පොලිසියෙන් අල්ලයි කියලා මේ ගර්ල් එයාව යවනවා. ගිහින් අවුරුදු 5කට විතර පස්සේ මෙයාට නටන ගෑනු ළමෙක් කමන තමයි ප්‍රණීති. ඊට පස්සේ ඒ කට්ටිය හුවමාරු වෙලා නම්බර් හුවමාරු කරගෙන කතා බහ කරලා එදෙන ආදරය කරනවා. ආදරය කරලා කසාද බඳිනවා. කසාද බැන්දට පස්සේ කොහොම ප්‍රණීතිට ප්‍රෙග්නන්ට් වෙනවා. ප්‍රණීති ටුයිස්ලා දෙන්නෙක් හම්බෙන්න ඉන්නේ. ඊට පස්සේ ප්‍රණීතිගේ නැටුම් නවත්තවෙ නැහැ. එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉදින් නටලා එයාගේ ළමයි දෙන්න නැති වුණා කියලා මේ ගියාට වෛර කරන්න පටන් ගන්නවා. රණ්ඩු වෙනවා. ඊට පස්සේ කොහොම හරි දෙන්න ඩිවෝස් වෙනවා. ඩිවෝස් එක අස්සම් කරගන්නවා. කෑලි බල්ල ඇතිනුවාලා ඩිවෝස් එක අස්සම් කරාට පස්සේ මෙයා නීරා හොයනවා. එයා නීරට ආදරය කරානේ. ඊට පස්සේ අන්තිමේටම ඩිවෝස් එක අස්සම් කරගත්තු දවසේ රෑ මේක දැනගන්නවා නීරා කියන්නේ ප්‍රණීති කියලා. එතකොට එයාලා ඩිවෝස් වෙලා ඉවරයි. ඊට පස්සේ එයා කියන්නේ නැද ප්‍රණීතියව බැලලා එලව ගන්නවා. එයා එන්න එපා මට තව ලැජ්ජ කරන්න කියලා. ඊට පස්සේ මෙයා අන්තිමට ලියුමක් හුවමාරු කරගෙනම නීරව ගෙන්න ගන්නවා. නීරව ගෙන්න ගත්තට පස්සේ මෙයා විස්තරේ කියනවා මං වාට මෙහෙම ආදරය කරා කියලා. නීරට කියන්නේ නීරා කියන්නේ ප්‍රණීති. එයා බැදලා හිටපු ගෑල්ලමෙම තමයි. ඊට පස්සේ එයා කියනවා මම ලියුම් හුවමාරු කරගෙන නතර කරා. මම ඔයාට ආදරය කරා. ඔයාව කසාද වැන්දට පස්සේ ඒත් ඔයා ආදරය කරේ නීරට. ඉතින් මම නීර නෝන නම් ඔයා අද මෙතනට එන්නේ නෑනේ කියලා එයාලා එතනින් කතාව අයින් කරා. ඒ වගේම එයාලා අතර ප්‍රශ්න ඇති වෙන්න අර මම කිව්වේ කැම්පස් එකේදී ආර ආදරය කරා ගෑල්ලමයා කියලා එන්නේත් හේතු වුණා. එයා යාළුකමට මේ ආශ්‍රය කරාට ප්‍රණීති හිතුවා ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට ඒ කතාව ඉවරුණා. ඒකේ ලස්සන අවසානයක් නැහැ. ඒ කතාව ලස්සනයි. මොකද අවසානයේදී දෙන්න දෙපැත්තට වෙනවනේ. අර කැම්පස් එකේ ගෑනු ළමයා මේකගේ පස්සෙන් ආවත් මේක ආදරය කරේ නීරට. ලියුම් වලින් උමාරු කරගන්න නීරට. ඊට පස්සේ එයාට අර අවුරුදු ගානකට පස්සේ ප්‍රණීති හම්බුණාට පස්සේ එයා ප්‍රණීතිට ආදරය කරා. ඊට පස්සේ ප්‍රණීති නටන හින්දා එයාගේ ළමයි දෙන්න නැති වුණානේ. මේක ඇත්තටම හරි ආදරෙන් හිටියේ එයාගේ ළමයි දෙන්න එනකන්. ඊට පස්සේ ළමයි දෙන්න නැති වුණාට පස්සේ මේක ප්‍රණීතිට වෛර කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාට නීරව වුණා. එයා නීරව හෙව්වා. නීර හොයද්දී එයා ප්‍රණීතිගෙන් ඩිවෝස් වුණා. ප්‍රණීතිගෙන් ඩිවෝස් වුණාට පස්සේ මෙයා සෑහෙන නීරව හෙව්වා. ප්‍රණීති තනියෙන් හිටියාගෙන ඇනෙක්ස් එකක් අරගෙන. ඊට පස්සේ මෙයා කොහොම හරි ප්‍රණීතිගේ බඩුවස් කරද්දී ලියුම් හම්බුණා. ඒ වගේ එයා දැනගත්තා ප්‍රණීති තමයි නීර කියන්නේ කියලා. එතකොට එයා පරක්කු වැඩි ළමයි. ඉතින් මං කැටියෙන් එම කිව්වා. ඊට පස්සේ ළමයි මගේ රෑ කෑම මෙන්න මේ විදිහට ලැහැත්තිලා තිබ්බ කොත්තු චුට්ටක් කාලා මම නිදාගත්තා. එහෙනම් හතර ලොකේ ඉවරයි. බයි බයි. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අලුත් බ්ලොග් එකක් අරන් ඉක්මනින්ම එනවා.